අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා thumbnail එකේ දකින්න ඇති මොකක්ද අද වීඩියෝ එක කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. දැන් අපි යමු වීඩියෝ එකට. මෙතන word වලට ආවම ඔයාලා මේ new document create කරගන්න මේ blank document කියන එක උඩ එකපාරක් click කරන්න. ඉතින් අපි මොන දේ කරන්නත් ඉස්සෙල්ලා මේක කරන්න ඕන එකම එක දෙයක් තමයි page layout වලට ගිහිල්ලා sheet එකේ size එක දෙන එක. එතකොට size එක ඔයාලට දෙන්න ඕනේ A4 size. දැන් ඔයාලා මේක කලින් තිබ්බ size එක දුන්නොත් එහෙම ඔයාලා දැන් මේක මොකක් හරි type කරා කියලා හිතන්නකෝ. ඒක type කරලා print එක ගන්න යනකොට ඒ print out එක එතනින් ගන්න එක්කෙනා අරන් දෙන්න ඔයාලට ඒක මේ වෙන විදියකට ඒක එන්නේ නිකන් type කරපුවා ඇද්ද වෙලා ඒ විදියට තමයි එන්නේ. එඳා ඉස්සෙල්ලා මේක කරගෙන ඉන්න. අය මේකට ඔයාලට මොකක්ද ඕනේ ලෑන්ඩ්ස්කේප්ද ඒක දෝරලා දෙන්න. හරි. එතකොට ඒක තමයි මුලින්ම ඔයාලා කරන්න ඕනේ. මෙන්න මෙතන මේ උඩ තියනවා නේද? මෙන්න මේකට කියන්නේ title bar කියලා. එතකොට මෙන්න මෙතන තියෙනවා file, home, insert වගේ එකක් අන්න ඒකට කියන්නේ අපි tabs කියලා. එතකොට මෙන්න මෙතන මේ වගේක් තියෙනවානේ. අන්න ඒකට කියන්නේ ribbon කියලා. මේ සුදු පාට මෙන්න මේකට කියන්නේ workspace කියලා. එතකොට මෙන්න මෙතන තියනවා නේද මේ එකක්. මේකට කියන්නේ zoom control කියලා. එතකොට අපි කොතනින්ද පටන් ගන්නෙ? අපි ඉස්සෙල්ලාම මෙන්න මෙතන ඉඳන් පටන් ගමු. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා නේද මේක නිකන් සුදු පාට කොලයක් වගේ එකක් තියෙනවා. අන්න ඒ සුදු පාට කොලයට කියන්නේ new කියලා. එතකොට මෙන්න මෙතන මේ තියෙන නේද එකක්. ඒකට කියන්නේ save. මෙතන තියෙන්නේ undo. එතකොට මේක redo. මේකට කියන්නේ print review කියලා. ඒක මේකෙන් කරන්නේ අපි print කරන්න කලින් එන view එක අපිට පෙන්නනවා. එතකොට මෙන්න මෙතන ABC කියලා ගහලා යටින් හරියක් දාලා තියෙනවානේ. අන්න ඒකට කියන්නේ spelling and grammar කියලා. එතකොට අපි දැන් මෙන්න මෙතෙන්ට එමු. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටුවක් වගේ එකක් තියෙනවා. අන්න ඒකට කියන්නේ ෆොන්ට් කියලා. එතකොට මේ ඊට එහා පැත්තෙන් ඔයාලට පේනවා නැති ඒ එක කුඩක් උඩට ගහලා තියෙනවා ඊතලය. එතකොට ඒකට අපි කියන්නේ increase font size කියලා. එතකොට අපි මෙන්න මෙතන තව ඒ අකුරක් දාලා ඒක ඊතලේ යටට ගහලා තියෙනවා. ඒකට කියන්නේ decrease font size කියලා. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා නැති capital A අකුරකේ simple A අකුරකුත් තියෙනවා. එතකොට එන්න ඒකට කියන්නේ change case කියලා. එතකොට මෙන්න මෙතන තියෙන අකුරක් වගේ එකක්. අන්න ඒ B අකුරට කියන්නේ bold කියලා. එතකොට මෙන්න මෙතන I අකුරට කියන්නේ insert කියලා. ඒ කියන්නේ මේ bold කියන එක ගැන මම මේක වීඩියෝ එකේ මෙන්න කියලා දෙන්නම්. එතකොට මෙන්න මෙතනට කියන්නේ මේකට කියන්නේ underline කියලා. එතකොට ඔයාලට පේනව නේද මේ මෙන්න මෙතන x අකුරක් දාලා යට දෙකක් දාලා තියෙනවා. අන්න ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ මේ subscript කියලා. එතකොට මෙන්න මෙතන තියනවා නේද x අකුරක් දාලා උඩ නිකන් දෙකක් දාලා. අන්න ඒකට කියන්නේ superscript කියලා. එතකොට ඔයාලට මෙන්න මෙතන නිකන් a අකුරක් දාලා ඒක යට නිකන් පාටක් දාලා තියෙනවා. අන්න ඒකට කියන්නේ font color කියලා. එතකොට මෙන්න මෙතන තියෙනවා නේද ඔයාලට මොකද්ද bullets numbers වගේ එක ඒවා තියෙනවා. අන්න ඒකට කියන්නේ bullet list කියලා. එතකොට මේකට කියන්නේ number list කියලා. මේකට numbering කියලාත් කියනවා. එතකොට මෙන්න මෙතන මේ එකක් තියෙනවා නේද? ඒකට අපි කියන්නේ මේ left align කියලා. එතකොට මෙන්න මෙතන එකක් තියෙනවානේ. මෙන්න මේකට කියන්නේ center align කියලා. එතකොට මෙන්න මේකට කියන්නේ right align කියලා. එතකොට මෙන්න මේකට කියන්නේ අපි line spacing කියලා. එකකින් අපිට කරන්න පුළුවන් line එකක් අතර ස්පේස් එක තියන්න. එතකොට මෙන්න මේකට කියන්නේ අපි මොකද්ද? මේකට කියන්නේ shading font color කියලා. එතකොට මෙන්න මෙතන නිකන් කොටුවක් වද්ද දාලා නිකන් ඉරි වගේක් ගාලා තියනා නේද? අන්න ඒකට කියන්නේ border කියලා. එතකොට අපි දැන් මේකට යන් insert වලට. insert වලට ගියපුවාම මෙන්න මෙතන තියෙනවා table කියලා එකක්. ඒකෙන් අපිට කියන්නේ ඔයාලට මේකේ tables යන පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා නේද මේකක්. ඒකට කියන්නේ ඒකේ picture කියලා එකක් තියෙන්නේ. මේක අපිට ඔයාගේ කම්පියුටරේ තියෙන pictures apply කරන්න පුළුවන්. නැත්තම් ඔයාලට online pictures උත් apply කරන්න පුළුවන්.
එතකොට මෙන්න මෙතන shape කියන එකෙන් ඔයාලට කැමති shape එකක් දාගන්න පුළුවන්. ඔයාලට මේකෙන් මෙන්න මේකෙන් පුළුවන් ඔයාලට screenshot එකක් ගන්න. ඒ කියන්නේ ඔයාලගේ මේ screen එක cut කරලා ගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ හරියට කියපුවාම header footer කියන්නේ header footer ගැන මම පස්සේ කියලා දෙන්නම්. මේ එතකොට මෙන්න මෙතන තියෙනවා නේද text box කියලා. ඒක ගැනත් මම පස්සේ කියලා දෙන්නම්. එතකොට මේ මෙන්න මෙතන තියෙනවා මේ word art කියලා එකෙන් ඔයාලට මේ මොකද්ද type කරන ඒවට art එකක් ලස්සනට දාගන්න පුළුවන්. හරි අපි එතකොට මේ designs වලට ගියපුවාම ඔයාලට මෙන්න මෙතන watermark එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන මේ කොලේ යටින් ඔයාලගේ නම වැටෙන විදියට වගේ අන්ගෙන්ම දාගන්න පුළුවන්. හරි දැන් අපි ඔයාලට මේවා ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි දැන් මෙතන මේක ටයිප් කරන් ඉන්නවා. දැන් අපිට හිතන්න මේක තද කරගන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේක අපිට මෙතන මේ V අකුර ක්ලික් කරලා බෝල්ඩ් කරගන්න පුළුවන්. එතකොට ඒක ඕන ඔයාලට ෂෝට්කට් එක එකේ යූස් කරන්න පුළුවන්. මම හොඳටම ඔයාලට මේ කියන්නේ ඔයාලා මේ එඩිටින් software video editing photo editing මොනම එක software එකක් පාවිච්චි කරනකොට ඒකේ ෂෝට්කට් වලට පුරුදු වෙන්න බලන්න. ඒකෙන් ඔයාගේ වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට දැන් මේ insert එකෙන් කරන්නේ අපි මෙන්න මෙතන මේ දැන් හිතන්න මෙන්න මේක අකුරු ටික අපිට ඇල කරගන්න ඕනේ. ඒකට අපිට මේ insert එක යූස් කරන්න පුළුවන්. ඕන ඒකේ ෂෝට්කට් එක control+i. control එකයි i එකයි. එතකොට මේක ඉටලික් වෙනවා. සෝරි මට කලින් පැටලුණා insert ද මොකක්ද කිව්වේ. මේ ඊට පස්සේ ඔයා හිතන්න දැම්ම කියලා හිතන්න H2O වගේ එකක් අපි මෙතන කරා කියලා හිතන්නකෝ. දැන් අපි H2O එකේ දැන් අපිට දැන් මේක දාගන්න ඕනේ දෙක පල්ලෙහාට. ඔන්න ඒක දැන් මෙතනට දාගත්තා. අන්න ඒ විදියට අපිට දාගන්න පුළුවන් HO2 කියලා අන්න ඒක දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේකෙන් කරන්නේ super script. අන්න ඒකෙන් කරන්නේ ඔයාලට දැන් හිතන්න 2 to the power 3 වගේ එකක් අපි දැම්මා කියලා. එතකොට 2 to the power 3 වගේ එකක් දැම්මා කියලා හිතන්නකෝ. 2 දාලා ඉවර වෙලා power එක දාන්න ඉස්සෙල්ලා අන්න ඒ super script එක දාලා ඔයාලට 3 දාන්න පුළුවන්. එතකොට මේකේ power එක දාගත්ත හැකි. එතකොට මෙන්න මෙතන තියෙනව නේද මේකත් අර word art වගේම තමයි. අන්න ඒක අපි ඉස්සෙල්ලා කරලා බලමු. ඉන්න ඉස්සෙල්ලාම එකක් මේ ටයිප් කරන් ඉන්න. හරි දැන් අපි එකක් ටයිප් කරගත්තා. දැන් හිතන්න මෙන්න මේකේ මේ සීරකෙන් බෝල්ඩ් පිච් එක අයින් කරලා. හරි දැන් මේක ටිකටම අපිට නිකන් වර්ඩ් ආර්ට් එකක් දාන්න කියන්නේ දැන් මේකේ ෂැඩෝ එක පේන්න දාන්න පුළුවන්. එතකොට මේක දාලා ඔයාලට නිකන් කලින් වගේම තමයි වෙනසක් නැහැ. එතකොට මේකේ නිකන් නිල් පාට ඔයාලගේ අකුරු වල ෂැඩෝ එක පේන්න දාන්න පුළුවන්. එතකොට අකුරු නිකන් අර මැද නිකන් සුදු පාට වටේට නිකන් වෙන පාටක් වගේ අනිම දාලා දාන්න පුළුවන්. ඒකට ඔයා හිතන්න ඔයාලට මොකක් හරි එකක් highlight කරගන්න ඕනි කියලා. එතකොට මෙන්න මේකෙන් ඔයාලට නිකන් අර අපි පොත්වල highlight කරනවා වගේ මේකෙත් ඔයාලට highlight කරගන්න පුළුවන්. එතකොට දැන් මේ තියෙන්නේ දැන් අපිට දාගන්න ඕනි කියලා හිතන්නකෝ දැන් මේ ටික මැදට එන විදියට. එතකොට ඒක මැදට එන විදියට අපිට දාගන්න නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේකේ තියෙන්නේ මෙන්න මේක මොකක්ද ඒක මේ සෙන්ටර් ලයින් එක දෙන්න ඕනේ. ඒකට සෙන්ටර් ලයින් එක දුන්නාම මෙන්න මේක මැදට එනවා. එතකොට දැන් මේකේ දැන් අපිට දෙපැත්තටම සෙට් වෙන්න ගහන්න ඕනේ. කියන්නේ මෙන්න ඒක අපිට දෙන්න පුළුවන්. එතකොට මේකේ වම් පැත්තේ තියෙන අර අරාබිය වගේ පොත්වල නම් තියෙන්නේ මෙන්න මේ පැත්තින්. හරියට අපේ පොත්වල තියෙන්නේ මේ පැත්තේනේ. ඒකේ තියෙන්නේ මේ පැත්තේ. එතකොට ඒ වගේ වට අපිට එහෙම දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේකට කියන්නේ මොකද්ද? මෙන්න මේකෙන් කරන්නේ අපිට මෙන්න මේ තන එන්ටර් දීදී අපිට මේ ලයින් එක
ස්පේස් හදන්න ඕනේ නැහැ. ඒකට අපිට ඕන මෙන්න මේක දීලා අපිට ඕන ගානට ස්පේස් එක හදාගත්තා හැකි. දැන් හිතන්න 1.0 වගේ ඕනි කියලා අන්න ඒක දුන්නොත් ඔහොම. එතකොට මේ 1.15 වගේ දුන්නොත් ඔහොම 1.5 2.0 2.5 3.0 අන් ඒ වගේ ඒවා අපිට දෙන්න පුළුවන්. දැන් මම 3.0 වගේ දුන්නා අන්න එහෙම පුළුවන්. නැත්තම් ඔයගොල්ලන්ට උහුම එන්ට දිදී කරන්නත් පුළුවන්. ඊට වැඩිය මේක අපිට පහසුයි. එතකොට මම දැන් මේ කරපු සෙට් එකම අන්ඩු කරගෙන ඉන්නවා. අන්ඩු කරන එකේ ෂෝට් කට් එක තමයි Ctrl+Z. හරි. එතකොට අපි ඉන්සර්ට් එකට යමු. ඉන්සර්ට් වලින් ඔය හිතන්න අපිට පිච් එකක් දාගන්න ඕනේ. පිච් එක අපි මං නම් කරන්නේ හරි ඔන්න පිච් එක දාගත්තා. එතකොට මෙන්න මෙතන ටෙක්ස්ට් කියලා එකක් තියෙනවානේ. ඒකේ behind the text වගේ එකක් දීලා දාගන්න. ඔන්න behind the text දුන්නා. එතකොට මේක අපිට ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. ඔන්න මෙතනට ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ words වලට යටින් වගේ වුන් දෙන්න පුළුවන්. ඒකට ඕන මේක ඔයාලට resize කරගන්න පුළුවන්. හරි. මම මේක undo කරගෙන ඉන්න. undo කරන එකේ shortcut එක මොකද්ද? Ctrl+Z. හරි. දැන් ඊළඟට අපි මෙන්න මේ design වලට යන්න. එතකොට මේ ඩිසයින් වල කරන්න තියෙනවා මේ ඩිසයින් වල ඔයාලා හිතන්න වගේ නම මෙන්න මේකට වැටෙන්න දාගන්න ඕනේ. අන්න හරි. ඒක දීලා ඉවර වෙලා. ඒක දෙන්න මෙතන තියෙනවා නේද කස්ටම් වෝටර්මාක් කියලා. අන්න ඒක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඔයාලට ඕන කරන එක ටයිප් කරන්න. දැන් මම මෙතන example කියලා ටයිප් කරන්නම්. example කියලා ටයිප් කරා. දැන් මෙන්න මේක apply දුන්න ගමන් මෙන්න මේකට මෙතන example කියලා වැටලා තියෙනවා. දැන් ඔයාලට මෙන්න මේකේ ඔයාලට දාගන්න ඕනේ මෙන්න මෙතන number එක දාන්න ඕනේ කියන්නකෝ. දැන් ඕන ඔයාලට මෙන්න මේකේ මේ ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ මොකක් හරි ඔයාලගේ නම වැටෙන්න හරි ඔයාලගේ මොකක් හරි ටියුට් එකක් හදනවා කියලා හිතන්න. අන්නේ ටියුට් එකේ ඔයාලගේ නම වැටෙන්න ඕනේ කියලා හිතන්නකෝ මෙන්න මෙතන උඩ. ඒකට අපිට මේ header කියන එක යූස් කරන්න පුළුවන්. එතන මේ තියෙන්නේ මෙන්න මේක යූස් කරලා ඔයාලට මෙන්න මෙතන ඔයාලට ඕන එක දාගන්න පුළුවන්. මෙතනට මම example කියලාම දෙන්නම්. හරි example කියලා දුන්නා. අන්න එහෙම ඔයාලට දාගන්න පුළුවන්. එතකොට මේ footer කියලා කියන්නේ මොකද්ද? footer කියන්නේ ඔයාලා දැන් හිතන්න ඔයාලට දැන් ඔයාලා මොකක් හරි එකක් ටියුට් එකක් හරි හදනවා. එතකොට අන්න ඒකේ ඔයාලට ඕන කියලා දැන් page එකේ number එක දාගන්න. අන්න ඒකට මේ footer කියන එක use කරන්න පුළුවන්. මේ විදිහට ඔන්න දාගත්තා. මෙන්න page number එක මේකේ වැටලා තියෙනවා. ඕන් දැන් අනිත් එකට ගියා. මෙන්න මෙතන ඔයාලා header එක example කියලා වැටලා තියෙනවා. ඔන්න ඒකේ page number එක 2 කියලා වෙලා දෙනවා. දැන් අනිත් එකට ගියා. අන්න එහෙම තමයි යන්නේ මෙන්න මේක. එතකොට ඔයාලට මේ screenshot කියලා එකක් තියෙනවානේ. දැන් අපිට මෙන්න මෙතන මට මෙන්න මේ recycle bin කියන එක කට් කරගන්න ඕනේ. ඔන්න මම දැන් මේක කට් කරගත්තා. ඔන්න දැන් ඒක අපිට ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ අපේ 3 වෙනි page එකට. ඔහොම තමයි ඉතින් Word ගැන සරලව කියලා දෙන්න තියෙන්නේ. අදට අපේ වීඩියෝ එක ඉවරයි. අපේ YouTube channel එක subscribe කරන්නත් කියලා මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න.